කොහොමද guys අද වීඩියෝ එකෙන් බලමු කොහොමද dot stream එකේ account එකක් create කරගෙන ආදායමක් ගන්න කියලා. ඉතින් මේ dot stream කියලා කියන්නේ වීඩියෝ host කරන්න පුළුවන් service එකක්. සාමාන්‍ය website වගේ හදන අයට යාළගේ වීඩියෝ host කරලා උදේ ආදායමක් ගන්න පුළුවන් විදිහේ site එකක් තමයි මේ dot stream කියලා කියන්නේ. එතකොට ඔයාලටත් පුළුවන් website එකක් නැතුව උනත් මේ dot stream එකෙන් ආදායමක් ගන්න. ඔයාලට තියෙන වීඩියෝ එකක් upload කරලා ඒ වීඩියෝ එකේ link එක ඔයාලට පුළුවන් share කරන්න. Telegram group වල, WhatsApp group වල එතකොට TikTok එකේ වගේම ඔයාලට පුළුවන් මේකේ share කරන්න. ඉතින් share කරලා ඒ විදිහට views එනකොට ඔයාලට අමතර ආදායමක් ගන්න පුළුවන්. ඉතින් බලමු කොහොමද අපි හරියට මේකේ account එකක් create කරගෙන මේක කරගන්නේ කියලා. හරි guys ඉතින් අපි dot stream එකේ account එකක් create කරගන්න මුලින්ම අපි Google එකට ගිහලා මෙන්න මෙතන search කරනවා dotstream.com කියලා. ඒ විදිහට search කරාට පස්සේ කෙලින්ම මේ විදිහට යාළගේ site එකට එයි. ඉතින් මෙතනට ආවට පස්සේ මුලින්ම මෙන්න මෙතන earn money කියලා තියෙන. අන්න ඒක උඩ click කරලා එකපාරක් එතනට යන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙයාලා views 10000කට කොහොමද ගෙවීම් කරන්නේ කියලා. ඉතින් මෙයාලා එක එක රටවල් වලට එක එක විදිහට තමයි ගෙවීම් කරන්නේ. එතනදී ඕස්ට්‍රේලියා, UK, කැනඩා, යුනයිටඩ් ස්ටේට් වගේ රටවල් වලට ඩොලර් 33ක් විදිහටත්, ඒ වගේම ඩෙන්මාර්ක්, ජර්මන් වගේ රටවල් වලට ඩොලර් 22ක් විදිහටත්, ඕස්ට්‍රේලියා, ජපාන්, එතකොට ස්විට්සර්ලන්ඩ් වගේ රටවල් වලට ඩොලර් 11ක් විදිහටත්, ඉන්දියාව, ඉන්දුනීසියා, සිංගප්පූර් වගේ රටවල් වලට ඩොලර් 7ක් විදිහටත්, ඒ වගේම තුර්කියට ඩොලර් 1.5ක් වගේ එතනදී ශ්‍රී ලංකාව වගේ රටවල් වලට මෙයාලා ඩොලර් 5ක් විදිහටත් කියනවා views 10000කට. ඉතින් ඒ විදිහට තමයි මෙයාලගේ ගෙවීම වෙන්නේ. ඒ වගේම මෙයාලගේ මෙතන දීලා තියෙනවා එයාලගේ minimum payout එක ගන්න වෙන්නේ අර ඩොලර් 10න්. ඒ වගේම views count වෙන්න පැය 24ක් විතර යනවා කියලා. ඒ වගේම වීඩියෝ එකක් විනාඩියකට වැඩි දිග වීඩියෝස් අප්ලෝඩ් කරන්න ඕන. ඒ වගේම ඔයාලට adult content වලට මෙයාලා අවසර දීලා තියෙනවා. ඒ වගේම unlimited space එකකුත් තියෙනවා. ඉතින් මේකේ account එක create කරගන්න ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන sign up කියලා තියෙන බටන් එක. අන්න ඒකට එකපාරක් click කරන්න. ඒකට click කරාට පස්සේ මෙතනදී වගේ මුලින්ම අහනවා වගේ username එක. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී username එකක් දෙන්න. ඒ වගේම ඊළඟට වයින් අහනවා email address එක. ඉතින් මෙතනට ඔයාලට පුළුවන් ඔයාගේ වැඩ කරන email address එකක් දෙන්න. ඒ වගේම මෙතනට ඔයාගේ password එකක් කියනවා. ඒ වගේම මෙතනටත් password එකක් කියනවා. ඒ වගේම ඒ password එක මෙතනටත් දෙන්න confirm කරගන්න. ඊට පස්සේ මෙතනදී I am not robot කියන කොට click එක දාලා ඊට පස්සේ බලන්න මෙතනදී sign up කියන බටන් එකට එකපාරක් click කරන්න. බලා ගන්න පුළුවන් මේ විදිහට අපි registered එක අපි register වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ මෙතන login කියලා බටන් එකක් තියෙන අන්න එකට එකපාරක් click කරලා අපිට පුළුවන් අපේ account එකට log වෙන්න. ඊට පස්සේ මෙයාලා කියනවා මෙන්න මෙතනදී OTP එකක් අපේ email එකට send කරලා තියෙනවා කියලා. ඉතින් අපි ගිහිල්ලා email එකට ගිහිල්ලා අපිට පුළුවන් අපේ OTP එක ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් email එකට ගිහලා වගේ OTP code එක අරගෙන මෙන්න මෙතනට දීලා මෙතන login කියන බටන් එක උඩ click කරලා ඔයාලට පුළුවන් ඔයාගේ dotstream dashboard එකට log වෙන්න. ඉතින් නම් මම මේ වෙලාවේදී ඒක කරන්න යනවා මොකද මගේ dotstream account එකක් තියෙන නිසා මම මෙතනදී sign in දීලා දැනට මගේ තියෙන account එකට මම log වෙනවා. හරි. ඉතින් මේ විදිහට මම මගේ account එකට log වෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට මගේ account එක තියෙනවා. ඉතින් මෙතනදී මට බලා ගන්න පුළුවන් ඩොලර් 4.789ක් මේ වෙනකොට මම dotstream එකෙන් earn කරලා තියෙනවා. මේ විදිහට ආවට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන වගේ username එක උඩ එකපාරක් click කරලා පස්සේ මෙතන දෙනවා settings කියලා. හරිද? ඔයාන්නේ settings කියන එකට එන්න. එතෙන්ට ආවිල්ලා මෙන්න මෙතනදී ඔයා මුලින්ම මේ account එක හදා ගන්න ඕනේ. මෙතනදී payment method එක විදිහට ඔයාට use කරන්න පුළුවන් මේ USDT TRC20 වලින් වඩ පුළුවන්. ඒ වගේම Litecoin, Bitcoin වගේම web money වලින් ඔයාලට withdrawal එක ගන්න පුළුවන්. ඉතින් මේ ගොඩක් cryptocurrency වල තමයි support කරන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනදී ඒ payment ID එක මෙතනට දෙන්න වගේ email address එක හරි එහෙම නැත්නම් මේ ඔයාගේ payment address එක මෙතන දෙන්න ඕනේ. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ player එකේ ad එක ඔයාගේ මේ දැන් මේකේ earn වෙන්නේ guys මේ ඔය වීඩියෝ එක play වෙද්දී ad play වෙනවා. YouTube එක වගේ තමයි. හරිද? එතකොට මෙතනදී ඔයාලට ඕන නම් මේ ඒ ad පෙන්වන ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඒ අඩු කරද්දී ඔයාලට පේනවා දැන් මෙතන උඩරිම ad play වෙනකොට guys 100%ක් earn වෙනවා. හරිද? ඒ වගේම මෙතනදී අඩු කරොත් එහෙම earn වෙන්නේ නැහැ. ඒ වගේම මෙතනදී පොඩ්ඩක් වගේ ad දැම්මොත් එහෙම 125ක් වගේ තමයි earn වෙන්නේ. අද ඒ කියන්නේ ad අඩු වෙන්න වගේ earning එක අඩු වෙනවා නේ. වගේ ආදායම අඩු වෙනවා. ඉතින් මෙතන ad වැඩි වෙන්න ආදායම වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එතනින් කැමති settings එකක් තියන්න. ඒ වගේම මෙතනදී category එක upload type එක තෝරන්න ඕනේ. මෙතනදී 18 plus කියලා තමයි guys තියෙන්නේ. හරිද? මේක වල මෙන්න මෙතන non adult දෙන්න. හරිද? ඊට පස්සේ අරෝනම් මෙතනදී ඔයාගේ password එක ඕන මෙතන change කරන්න පුළුවන්. ඒ වගේම email එක ඕන ආයෙ change කරගන්න පුළුවන්.
ප්ලේයර් සෙටින්ග්ස් ඕන නම් මෙතනදී ඔයාලට ප්ලේයර් එක එඩිට් කරගන්න පුළුවන්. ආගේ ලෝගෝ එකක් තියෙනවා ඒක ප්ලේයර් එක ඇඩ් කරන්න පුළුවන්. මෙතන වැදගත් දෙයකට තියෙන එච්චරයි guys. ඉතින් ඒ විදිහට තමයි dot stream එක වැඩ කරන්නේ. හරි guys. ඉතින් අද වීඩියෝ එක අපි කතා කරේ dot stream එකේ account එකක් create කරගෙන settings හදාගන්න කොහොමද කියලා. අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු හරියට වීඩියෝස් අප්ලෝඩ් කරලා අපි මේකට කොහොමද traffic එකක් ගෙන්න ගන්න කියලා. ඉතින් මේකට අපි Telegram use කරමු. Telegram වලින් ගොඩක් ලේසියෙන් අපිට මේකට traffic එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට දැනටමත් website එකක් එහෙම තියෙනවා නම් ඔයාලට පුළුවන් දැනට ඔයාගේ වෙබ්සයිට් එක වෙබ් ප්ලේයර් එක විදිහට මේ dot stream එක ඇඩ් කරන්න. එතකොටත් ඔයාලට ආදායමකට යන්න පුළුවන් මේ dot stream එකෙන්. ඉතින් ඊළඟ වීඩියෝස් වලින් අපි බලමු කොහොමද මේ dot stream ප්ලේයර් එක අපේ වෙබ්සයිට් එකක් හදලා ඒකට ඇඩ් කරන්න කියලා. සරලවම කිව්වොත් අපි ෆිල්ම් බලන්න පුළුවන් විදිහ වෙබ්සයිට් එකක් ඉදිරි වීඩියෝ වල හදමු. ඉතින් ෆිල්ම් එහෙම නැත්නම් කාටුන් වගේ අපිට අප්ලෝඩ් කරලා ඊට පස්සේ අපිට පුළුවන් මේක ප්ලේයර් එකක් විදිහට අපේ වෙබ්සයිට් එකට ඇඩ් කරන්න. එතකොට guys වෙබ්සයිට් එකට එන අයට වීඩියෝ බලන්න පුළුවන්. එතකොට මේකදී අපිට ට්‍රැෆික් එකක් ඒ වෙබ්සයිට් එකට නෑ වීඩියෝ බලපුවා මෙතනදී earning එකක් ගන්න පුළුවන්. මම ඉස්සරහට ඒ ගැන කතා කරන්නම්. අද වීඩියෝ එක අපි එනම් ගිහින් එන්න. සියලු දෙනාටම සුබ දවසක්.